කොහොමද යාළුවනේ? ඔන්න මම අදත් ඔයාලා කැමැත්තෙන් ඉන්න වීඩියෝ එකක් අරගෙන ආවා. හැමෝටම ආයුබෝවන්. සුදු ගම් කොලර් එක මහන විදිය කියලා දෙන්න කියපු නිසා මහන විදිය කියලා දෙන්න හදන්නේ. ඉක්මනට බලමු ලේසියෙන්ම කොහොමද කොලර් එක මහගන්නේ කියලා. සුදු ගමක් මහන්න කැමැත්තෙන් හිටියට කොලර් එක මහන්න තියෙන බය නිසා ගොඩක් අය කොලර් එක මහන එක ගොඩක් අමාරුයි කියලා තමයි හිතන්නේ. කොලර් එක මහන්න ගොඩක්ම ලේසි කියලා මේ වීඩියෝ එක බලන ඔයාලට අනිවාර්යයෙන්ම තේරුම් යනවා. කරවට මිම්ම හදාගන්න හැටි මම කෙටියෙන් කියලා දෙන්නම් ඕගොල්ලන්ට. කරවට අපිට 14ක් ආවා නම් 14 අපි 4ෙන් බෙදන්න ඕන. එතකොට 3මාරයි. කර ගැඹුර 3මාරයි. කර පළල හොයාගන්න නම් අපි ඒ 3මාරෙන් භාගයක් අඩු කරලා ඒ එන ගාන 3යි. එතකොට අපි ඒක තමයි අපේ කරේ කරහරහා අරස් මිම්ම විදිහට යොදාගන්නේ. එතකොට ඔයගලන්ට තවත් තේරෙන්න නම් අපි 13ක් කියලා හිතමු ආවේ. 13 4ෙන් බෙදුවහම 3යි කාලයි. 3යි කාලෙන් අපි භාගයක් අඩු කරාම කරහරහා මිම්ම එනවා 2යි 3 කාලක්. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. උරහිස් දෙක මූට්ටු කරාට පස්සේ මගේ ගවමේ සම්පූර්ණ කරවට තියෙනවා 15මාරක්. ඉතින් ඊට පස්සේ තමයි අපිට ලේසියෙන්ම වැඩේ කරන්න තියෙන්නේ. සුදු ගවමේ උරහිස් දෙක මූට්ටු කරගෙන තමයි කොලර් එක කපා ගන්න ඕන. එතකොට අපිට පොඩ්ඩක්වත් වරදින්නේ නැහැ. ඒ වගේම කර විවරේ මහා ගන්නත් ඕන. කර විවරේ මහා ගන්න විදිය මම ඔයාලට පොඩි ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලා දැක්කනේ. ඉතින් අපි දැන් කොලර් එක කපා ගමු. රෙදි කොටසක් අරගෙන දෙකට නමලා මේ ගන්න හැම මිම්මක්ම අඟල් වලින්ම ගන්න. 3මාර මම 7ක් අරගෙන තියෙනවා. ඔන්න ඔය විදිහට අපි තියාගෙන දැන් කොලර් එක කපා ගමු. රෙදි කොටස තමයි දැන් මම මේ වෙන් කරගන්නේ කොලර් එක කපා ගන්න කලින්. කොලර් හැඩේ කපා ගන්න කලින්. අපිට කොලර් එකට 15මාරම මදි. මොකද දෙපැත්තේ අපි කාලා තියලා හැඩේ මහ ගන්න ඕන. හැඩයක් මහ ගන්න ඕන. එතකොට අපිට ඒකට 15මාරට තව භාගයක් එකතු කරනවා. ඊට අමතරව තව දෙකක් අපි එකතු කරගන්න ඕන අපිට කොලර් එකේ මුළු දෙකේ හැඩය මහ ගන්න. හැඩය කපා ගන්න ඕනි. ඒකට අපි හැඩය හදා ගන්න නම් අපිට එකමාරක් හරි දෙකක් හරි අපි හැඩය හදා ගන්නත් එකතු කරගන්න ඕනි. අඟල් එකමාරක් හෝ අඟල් දෙකක්. අපි නැම්ම පැත්තට හැඩ කරලා ඇඳ ගන්න ඕනේ. ලොකු දරුවෙකුට 3මාරක් පළල ගන්න පුළුවන්. 3ක් වගේ ගත්තාම 3ක් වගේ ගන්න අපි ඇත්තටම ගොඩක් දුරට පොඩි දරුවෙකුට තමයි 3ක් ඇති. ඔන්න දැන් අපි කොලර් එක කපාගෙන ඉවරයි. දැන් ඉතින් මහ ගන්න තමයි තියෙන්නේ. කොලර් එකේ අපි පළල 3 මාක් කර ගන්නවා. මොකද අපි භාගයක්ම ඉතුරු කරගෙන තියෙනවා මහ ගන්න. මහ ගන්න අපිට කාලක් තිබ්බහම ඇති. ඒත් ඉතින් පුරුදු නැති කෙනෙක් මහනකොට ගානට මර ගන්න බෑනේ. ඇයි ඒ කියලා මම කියලා දෙන්නම්. ඉතින් අපි අපේ විවරේ තියෙන තැනින් ඔන්න ඔය විදිහට තියලා තමයි කොලර් එක අල්ලගන්නේ. ඊට කලින් අපි කොලර් එකේ දෙපැත්ත කාලා ගානේ තියලා මහගමු. පුංචි දෙයක් අහන්නකෝ. ඔයගොල්ලෝ මගේ VP Dream Passion මගේ channel එකට කැමති නම් මාව subscribe කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. දැන් ඉතින් අපේ කොලර් එක දෙපැත්ත කාලා තියලා මහගමු. ලස්සනට කොලර් එකේ මුළු දෙක එනවා. හොඳ පිට හරවලා කතුරේ මුණත ආධාරයෙන් මුළු දෙක හදා ගන්න ඕනේ. අපි කොලර් එක ගවුමට අල්ල ගන්න ඕනේ. අල්ලගමු. අඟල් කාලට මහ ගන්න ඕන. භාගයක් තියා ගන්න ඕන. වැඩි ටික කපලා දාන්න. ඔන්න ඉතින් වටේටම පොඩි කට් මාක් එකකුත් දා ගන්න ඕන. ඒක ගවුමට ඇල්ලුවට පස්සේ මෙහුම කැපෙන්නේ නැති වෙන්න තමයි කතුර අරගෙන කර වටේටම පොඩි කට් එකක් දාගෙන යන්න ඕන. අපි මුලින්ම මහගෙන ඉමු. හොඳට ගවුමට කොලර් එක එලිලාද කියලා අපි බල තමයි මහන්න ඕනේ. ඔය විදිහට මහගෙන කොලර් එක ඇලිලාද කියලා බලන්න ඕනේ. ඔන්න ඉතින් දැන් අපි මහගෙන ඉවරයි. ඔයාලට පේනවනේ මම කරන විදිහ. කොලර් එක අඟල් භාගයක් තියලා මහගත්ත නිසා මේ විදිහට අඟල් කාලක් තියලා වැඩි ටික කපා ගන්න. කතර මුණතෙන් කර වටේට කට් මාක් එකක් දාගන්න. කර රැලි වැටෙන එක නවතිනවා. කොලර් එක අල්ල ගන්න ගොඩාක් පහසු වෙනවා.
අපි දැන් රෙදි පටියක් අරගෙන අපේ මේ කොලර් එක මූට්ටු වුණු තැන මේ මූට්ටු ඔක්කොම වහ ගන්න ඕනේ. අඟල් 3 කාලක් වගේ පළල රෙදි පටි කොටසක් ගන්න ඕනේ. අපේ කොලර් එකේ ප්‍රමාණයටම කරවටේ කොලර් එක අල්ලපු තැනින්ම තියලා රෙදි පටි කොටස අල්ල ගන්න. ඒ මෙහුම් පාර දිගේම වහ ගන්න ඕනේ. එතකොට අපේ මූට්ටුව පේන්නේ නැහැ. මේ රෙදි පටි කොටස අපේ කර විවරේ මහපු තැනින්ම එතනින් මේ මූට්ටුව ගාවින් මහලා මහන්න පටන් ගන්න ඕනේ. එතකොට අපිට ඒක නමලා ලස්සනට මහ ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ විදිහට නමද්දී නමලා ඊට කලින් අපිට බටන් එක දාගන්න අපිට පොඩි ලූප් එකක් හදාගන්න වෙනවා. ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් අපි දැන් ලූප් එක හදාගන්න ඕනේ. අඟල් 3 කාලක විතර පළල පුංචි රෙදි කොටසක් තමයි ඕන වෙන්නේ. අඟල් 3ක් වගේ දිග ගත්තාම ඇති. මෙන්න මේ වගේ පීනි පටියක් විදිහට ඇතුළට නමලා අපි මහ ගන්නවා. පොඩි ලූප් එකක් තමයි අපිට ඕන වෙන්නේ බටන් එක දාගන්න. බටන් එක දාන්න පුළුවන් ලූප් එකට ඔන්න මේ විදිහට පොඩියට අපි ඔන්න මේ විදිහට නමලා අරගෙන අපි දැන් කර විවරයේ තියෙන තැනින් අපි දාගන්නවා. මතක තියාගන්න ලූප් එක අල්ලන්න ඕනේ අපේ දකුණු අත පැත්තෙන් කර විවරයේ ගාවින් තමයි ලූප් එක අල්ලන්නේ. දකුණු පැත්තෙන් තමයි අපි ලූප් එක අල්ලන්නේ. බටන් එක එන්න ඕන වම් පැත්තට. බටන් එක අපි අල්ල ගන්න ඕන වම් පැත්තට. ඊට පස්සේ අපි දැන් ලූප් එක අල්ලගෙන කර වටේට අපේ රෙදිපටි තීරුව තියලා නමලා ලස්සනට මහ ගන්නවා. මේ විදිහට මහගෙන ඉවර කරගන්න ඕන. ඕගොල්ලෝ බය වෙන්න එපා. ඉතින් ඕගොල්ලොත් මහලා බලන්න. පළවෙනි පාර පොඩ්ඩක් වෙනසක් වුණත් දෙවෙනි පාර මහද්දී අනිවාර්යෙන් හරියට මහ ගන්න පුළුවන්. බලන්නකෝ මේ කොලර් එකේ තියෙන නීට් එක. ලස්සන කිසිම රැල්ලක් වැටිලා නැහැ. ලස්සනට මහ ගන්න පුළුවන්. රෙදි කොටසින් මහගත්ත ලූප් එක ගොඩක් ලොකුවට ගන්න එපා. ටික දවසක් යනකොට බටන් එක ගානටම සෙට් වෙනවා. ඒක නිසා පොඩක් පොඩියට ගන්න. ඉතින් අපි බටන් එක අල්ල ගනිමු. අහන්නකෝ. ඉතින් ඔයාලා මම දාන වීඩියෝ වලට කැමති නම් VP Dream Passion මගේ channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. මම බටන් එක වම් පැත්තට අල්ල ගන්නවා. ගොඩක්ම පහසුයි. ලේසි අපිට කොලර් එකේ වැඩ. එහෙමම ලූප් එක අල්ලලා බටන් එකත් අල්ල ගත්තාම එතකොට අපිට උඩ කොටසට තියෙන තව අත් දෙක අල්ල ගන්න විතරයි. මම ඔයගලන්ට සම්පූර්ණ ගවමක් මහන විදිය තව ඉදිරියේදී කියලා දෙන්නම්. තව විදියකට කොලර් එකක් අල්ල ගන්න විදිය වෙනස් විදිහකට කොලර් එකක් අල්ල ගන්න විදිහ මම ඔයගලන්ට කියලා දෙන්නම්. වම් පැත්තට බටන් එක අල්ල ගන්න. මේ විදිහට හරිම නීට් එකට කොලර් එක එනවා. ඔයගලන්ට මම සුදු ගම කොලර් එකක් තව අල්ලන විදිහක් ඉදිරියේදී මම වීඩියෝ එකක් දානවා ඔයගලන්ට කරගන්න විදිය. ඒ වගේම දැන් අපි මේ ලූප් එකත් අල්ලලා කොලර් එක මහගෙන ලූප් එක අල්ලලා බටන් එක දැම්මම ඒ සුදු ගමේ උඩ කොටසේ ඔක්කොම වැඩ ටික ඉවරයි. අත් දෙකත් අල්ල ගත්තාම ඇත්තටම ඉතින් හරිම ලේසි. ඔයාලට තේරුම් කරන්න ඕන නිසා වීඩියෝ එක පොඩ්ඩක් දීර්ඝ වුණා. මහලා බලන්න ගොඩක්ම ලේසි. අමාරුයි කියලා අතාරින්න එපා. පිළිවෙලයි ලස්සනට කොලර් එක මහ ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලත් මහලා මට වීඩියෝ එවන්න. ඕන දැන් අපේ කොලර් එකේ වැඩ සම්පූර්ණම ඉවරයි. අපි ලූප් එකත් අල්ලගත්තා, බටන් එකත් අල්ලගත්තා. කිසිම රැළවීමක් නැහැ. පිළිවෙලට කොලර් එක ඇවිල්ලා තියෙනවා.
ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කොලර් එක හරියට රැලි වැටෙන්නේ නැතුව ලස්සනට අල්ලගන්න විදිය. ඉතින් මං හිතනවා ඔයගලන්ට දැන් තේරෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. මං කියලා දෙන විදිහ ඔයගලන්ට පැහැදිලි වුණා නම් ඔයගොල්ලෝ මට කමෙන්ට් කරන්න. ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් good bye.